මට කියන්න නාන්ඩු නියෝජනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා රටට ඇත්ත කියන්නේ උතට හදාගන්න ලේසියි රෝෂන් ඇත්තම කතන්දරේ මම දැන් අද මෙතනට එන්න කලින් මගේ ආසනයේ ප්‍රාදේශීය ලේකම් තුමා එක්ක නිලධාරීන් කැඳවලා අපි ඉඩම් සම්බන්ධ සාකච්ඡාවක් කරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන ඉඩම් සම්බන්ධයෙන්. ඉතින් එතනදී අපිට ඕනකම තියෙන මේ නීතියානුකූලව ඉඩම් සම්බන්ධයෙන් තියෙන ගැටලු ටික රජ ඉඩම් වලට තියෙන ගැටලු ටික සම්බන්ධයෙන් ව්‍යාපෘති ටික පිරිසිදු කරගන්න. එතකොට ඊටාම දක්ෂ ලෙස ඉතිහාසයක් දන්න නීතියක් දන්න නිලධාරී මහත්මීන් කරුණු පෙන්වා දෙමින් ඉතා හොඳින් මැදිහත් වෙලා ඒ වැඩ කටයුත්ත කරා. සහ අපි ඉලක්ක දාගත්ත මේ දිනවලට වැඩ කරනවා කියලා. සහ මම දන්නේ නැහැ මට තියෙන අත්දැකීම කළුතර දිස්ත්‍රික්කයේ ඒ අනුර කුමාර දිසානක මහත්මයා කියන්නේ වැඩ කරන්නේ නැහැ. මට දන්නේ නැහැ කිව්වට මේ ප්‍රාදේශීය ලේකම් වැඩ කරා. මම අවසන් කරන්නම් මේක. ජනාධිපතිතුමා කියලා මේ කතා කරන්නේ එතුමා කතා කරන්නේ මේක මේ අප්ස්කිල් කරන එක. මේක වෙන තැනකින් වෙන ලෙවල් එකකට ගන්න එක. වැඩ නොකරන අයත් ඉන්නව නැතුනේ අපි ඔක්කොම වැඩ කරනවා කියලා කියන්න බෑ. නමුත් සාදේශීය බහුතරයක් වෙච්ච මෙරටේ රාජ්‍ය සේවකයාට මේක ඇතුලේ උනන්දුවක් තියෙනවා වැඩ කරන්න. මම එකක් කියලා අවසන් කරන්නම් මේක. කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට මේ කෝප් කමිටුව තියෙන්නේ ගෙනල්ලා ටොකු ඇනලා බැනලා කරලා මේගොල්ලන්ව මඩවන්න නෙමෙයි. කෝප් කමිටුව විදිහට සභාපතිතුමාගේ මූලිකත්වයෙන් අපි ගෙනාවා සීලුම රාජ්‍ය ආයතන 400 ගණක් අපිට තියෙනවා. ඒ සියල්ල ගෙනාවා අපි එක දවසක පාර්ලිමේන්තුවට. ගෙනල්ලා ඒ සභාපතිවරු අධ්‍යක්ෂ ජනරාල්වරු ඒ කණ්ඩායම ගෙනල්ලා අපේ මැනේජ්මන්ට් මේ අපේ භාණ්ඩාගාරේ ට්‍රෙෂරි එක කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මේ ඔබිගෙන කාර්යපති දෙපාර්තමේන්තුව ඇතුළුව ඒ කණ්ඩායම් වලින් ඔවුන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ. කොහොමද මේක දුවවන්න ඕනේ කියලා. ඒ සම්බන්ධයෙන් අපි වැඩමුළුවක් කරා. තව එකක් දාගෙන තියෙනවා තව ඉස්සරහට. එතකොට මම කිව්වට අහලා බලන්න. මේක ඇතුලේ ඔවුන් ඉතාම කියන කතාව ඉතාම සතුටටපත් වුණා.